මේක සිංහලෙන් කියන්න කැමති. අපි ওই ඡන්ද කාලේ අවිල්ලා අපේ උතුරේ ඉන්න මිනිසුන්ට අපි කිව්වා ප්‍රභාකරන්ගේ ස්ටැචු එකක් හදනවා කියලා. එතරම් අපි සින්දු ගැව්වා මේ ප්‍රභාකරන් දෙයියෝ කියලා NPP එකේ JVP එකේ අප සින්දු මංගා තියෙන ඕන මට ටේබල් කරන්න පුළුවන්. අපි ප්‍රභාකරන්ට ලොකු ස්ටැචු එකක් හදනවා කිව්වා. ඒ තරම් සින්දු ගැව්වා මිනිසුන්ගේ පොළ ගන්න try කරා. හැබැයි එච්චර කරපු තදන්න බා. ආරයි ප්‍රභාකරන්ගේ අම්මාගේ නමට අපි ජටි එකක් හදනවා කියලා කිව්වා. හැබැයි ඒ ජටිය හදන්න මිනිස්සු දැන් කියනවා මේ පාර්ලිමේන්තුව මම දැක්කා. එයාට ඒක අදාළ නැලු එයා කිව්වේ නැලු ඒ එකක් සින්දු එකක්. NPP ගේ ලොගෝ එකක් දාලා එතරම් බොරුව කිව්වා. මට සමහර දේවල් මේක කියන්න කැමැති. දැන් සමහර මම කියන මාස 3-4කට කලින් කන්ටේනර්ස් 300 ගාණක් කියලා කතාවක් ආවා. හැබැයි මේක කියලා මං කිව්වොත් එම මට වෙඩි වදිනවා මට ආරක්ෂාව දීලා නැහැ. හැබැයි මට මේක කියන්න කැමැති. මේගොල්ලෝ ඡන්ද ඉල්ලන්න කලින් ජර්මනි වලින් ගිහිල්ලා තිබ්බා අපේ ප්‍රෙසිඩන්ට් ගිහිල්ලා තිබ්බා ජර්මනි එක අපේ ඩයස්පෝරා එක හම්බුණා. ඩයස්පෝරා එක හම්බෙලා යම්කිසි ඒ කියන්නේ ඒගොල්ලෝ කරන්න පුළුවන් කියලා මේ රටේ කරන්න බැරි දේවල් අපිට පොරොන්දුවක් දුන්නා එහෙම කරනවා කියලා. එතකොට තායිලාන්ත වලින් තිබ්බ කන්ටේනර් එක තිබ්බ බඩු ටික අපේ ප්‍රභාකරන්ගේ බඩු ටික මම මේක පැහැදිලිව සිංහලෙන් කියන්නම් මට මේකෙන් පස්සේ මරණ දර්ශනය එකයි ඒ වුණාට මට බය නැහැ. තායිලාන්ත වලින් ඉතුරු වෙලා අපි 2009ට කලින් ප්‍රභාකරන් ගෙන්නන්න try කරපු බඩු තායිලාන්ත වල ඉතුරු වෙලා ඒකේ කේපි කුමරන් පත්පනන අරහා දැනට ඒගොල්ලෝ ඒ කන්ටේනර් එකේ මෙහාට ගෙනලා තියනවා කියලා මිනිස්සු කතා වෙනවා. මටත් මගේ ඩයස්පෝරා එකකින් කතා කරලා කිව්වා ජර්මනි වල ඒ බඩු ටික අන්තිමට ඉතුරු වෙච්ච ආයුධ ටික ගිනියාවි ටික ඒ කන්ටේනර් එකට දාලා තමයි මේ ළඟදී ගෙනලා තියනවා කියලා. හැබැයි මට මේක ඔප්පු කරන්න බෑ. කියෝපේ වාගකීමෙන් කියන්නේ ගොඩක් වාගකීමෙන් කියන්නේ. එතකොට මම මේක කිව්වා කියලා තමයි කිව්වේ නැගිටිනවා කියලා. මේක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. 300 ගාන කන්ටේනර් එකේ ආපු බඩු එක තිබ්බා අපේ ප්‍රභාකරන්ගේ ගිනියාවි ඒවා ඉතුරු වෙලා තායිලාන්ත වල තිබිලා ඒවා දැන් වලට ගිහිල්ලා ආපහු ගෙනලා දිනවා මේක. හැබැයි එහෙම කියලා ඔබතුමා ප්‍රකාශ ඔබ වගකීම් බාරගත යුතුයි. අනිවාර්යයෙන් මම සිංහලෙන් කිව්වේ වගකීම බාර ගන්නවා කියලා. එතකොට සිංහල තේරෙනවානේ. එතකොට ඒව දැන් කිව්වා කියලා මට දැන් මාව පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් අයින් කරන්න කියලා ඔය ඉන්න